අද දවසේදී අපි අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිද්ධ කරනවා. ඒ පැමිණිල්ල සිද්ධ කරන්නේ ලක්විජය බලාගාරයෙන් නිකුත් කෙරුණු වාර්තා 6ක් සම්බන්ධයෙන්. මේ වාර්තා 6 නිකුත් කරලා තියෙන වැසල් 6කට අදාළව මංගාව තියෙනවා මේ LVPS report එක. එතකොට මේ LVPS report එකේ නිර්ණායක වෙලා තියෙන්නේ ASTM කියන ස්ටෑන්ඩඩ් එක. ඒ කියන්නේ American Standard for Testing Method කියන ස්ටෑන්ඩඩ් එකේ තමයි නිකුත් කරලා තියෙන්නේ. ලක්විජය පවර් ස්ටේෂන් එකෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ. එතකොට මේකේ පෙන්නලා තියෙනවා calorific value එක කියලා 5116ක් කියන ඒ වගේ value පෙන්නලා තියෙනවා. එතකොට අපි දන්නවා මේ ගල්ලගුරු ටෙන්ඩරේ ආරම්භයේදීම රජයට බිලියන 14.85ක පමණ ඉතිරියක් වුණා ඩොලර් එක FOB price එකට ඩොලර් 88ට අරගෙන මීට කලින් ගත්තේ ඩොලර් 120ට. ඒ වගේම තමයි මේ සර්චාර්ජ් එකේ ඩොලර් මිලියන 2ක පමණ සර්චාර්ජ් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන හේතුව තමයි මේ දහනය කිරීමේ අගේ මත පදනම් වෙලා calorific value එක 5900ට වැඩි නම් සහ 6150ට වඩා අඩු නම් ඒ සම්බන්ධයෙන් යම්කිසි charge එකක් රජයට අය කරගෙන තියෙනවා. මේ සියලු දේවල් නීත්‍යානුකූල විදිහට තමයි වෙලා තියෙන්නේ. මේ විදිහට නීත්‍යානුකූල දෙයක් වෙලා තියෙද්දී මේ රටේ ඉන්න සමහර අහිගුණ්ඩක පිරිස් මේ රජය අපහසුතාවයකට පත් කළා මේ රට ගිනි තියලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරනවා. මෙන්න මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කරන්නේ. විශේෂයෙන්ම අජිත් පී පෙරේරා, ඒ වගේම මරික්කාර්, ඒ වගේම විදුල රල්පනාව මෙන්න මේ කියන පුද්ගලයෝ මහාචාර්යවරයෙක් කියන්නත් ලැජ්ජයි. මෙන්න මේ කියන පුද්ගලයෝ තමයි මේ රට ගිනි තියලා තියෙන්නේ. එතකොට අපිට මෙන්න මේ ටෙස්ටින් රිපෝට් එක ගත්තට පස්සේ මේකේ පෙන්නනවා මෙන්න මෙතන 2017 කියලා වර්ෂය. එතකොට මේ 2017 කියන එක මකන්න බැරි වෙලා මේ කොහේ හරි එඩිටක් තමයි එඩිට් කරපු කෙනාට හරියට මකන්න බැරි වෙලා. ඒ වගේම මේ රිපෝට් ජෙනරේට් කරලා තියෙන මේ වර්තමානයේ ඒ කියන්නේ 2026 මේක මේ අතීතයට ගිහිල්ලා ජෙනරේට් කරපු රිපෝට් මෙව්වේ දින 2025 විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම මම අහනවා 2007 ලක්විජය බලාගාරයේ මේ බ්ලන්කකෝල් ආරම්භ කළාට පස්සේ ඉතිහාසයේ තියෙන එකම රිපෝට් 6 තමයි මෙන්න මේ රිපෝට් 6. මීට කලින් ඒ වගේ රිපෝට් එකක් තිබ්බොත් අටපට්ටමෙන්ට කියන්න හොඳයි. එතකොට පැහැදිලි කුමන්ත්‍රණයක් කියන එක අපිට පෙනී යනවා. ව්‍යාජ වාර්තා හදලා තියෙනවා. ලංකාවේ මේ වගේ වාර්තා හදන්න ASTM method එකෙන් හදන්න උපකරණයක්වත් නැහැ. ලංකාවේ මෙවැනි වාර්තා එළියට දැමීමේ හැකියාවක් නැහැ. එතකොට ලක්විජය බලාගාරයේ දැන් කොමිස් දෙන්නේ නැති හින්දා අගතියටපත් වෙච්ච කවුද මේ විදිහේ ව්‍යාජ රිපෝට් හදන්න බල කළේ? ලක්විජය කට්ටිය සීලු දෙනා මේ විදුලි ඉංජිනේරුවන් මේකට උත්තර දිය යුතුයි. ඉදිරියේදී අජිත් පී පෙරේරා, මරික්කාර් එහෙම නැත්නම් විදුර රල්පනාව හෙලි කරන්න ඕනි කොහෙන්ද මේ රිපෝට් 6 ආව කියලා.